HM නෙත්මිනි කාවින්දයා 2023 උසස් පෙළ විභාගයේ මාතර ගණිතාංශයෙන් මාතර දිස්ත්‍රික්කයේ පළවෙනියා. ඒ වගේම අයිලන්ඩ් 24. දැන් ඔයාලා 27 කියන්නේ ඔයාලා අලුතින් ඒ ලෙවල් වලට ඇවිල්ලා සමහරු ගොඩක් අය පන්ති තෝරගන්නවා. ඉතින් තෝරගද්දි මං කියන්නේ PO වලට නම් ගිහාන්ස ගොඩක් හොඳයි. මොකද මට ලැබිච්ච ලොකුම chance එක ගිහාන්සගේ ඇවිල්ලා මාස 3කට 4කට විතර කලින් සිලබස් එක ඉවර කරා. ඒතකොට ලොකු කාලයක් ඉතුරු වෙනවනේ. ඒ කාලේ ගොඩාක් ගන්නවා. මොකද මේක ඒ ලෙවල් මුල් කාලේ දවස් 3-4ක් කියන්නේ අවසාන කාලේ පැයක් වගේ. කියන්නේ අවසාන කාලේ පැයක් වුණත් ඒ තරම් වටිනවා. ඉතින් එතකොට මාස 3-4 කලින් සිලබස් ඉවර කරාම ඔක්කොම ටික ආයෙ බලන්න පුළුවන් වුණා. මොනවාද අඩුපාඩු තිබ්බේ කියලා ඒව හදන්න පුළුවන් වුණා. අනිත් එක තමයි සර් තියරි පන්තියේ ඉඳලම ගොඩාක් පේපර් කරනවා. රිවිෂන් එකේ පේපර් ගොඩාක් කරා. එතකොට විභාගයට අලුතෙන් කියලා හිතන්න තරම් ප්‍රශ්න ගොඩක් ආවේ නැහැ. ඉතින් තියරි පන්තියේ පේපර් ගොඩක් කරනවා. මාකින් පැනල් එකක් කළා අයියලා හොඳට බලලා වැරදි ලියලා දෙනවා. ඉතින් මම නම් කියන්නේ මම මුලින් ඉඳලම ගිහාන්සගේ විතරයි ආවේ PO වලට. මම කියන්නේ ගොඩක් හොඳයි ගිහාන්සගේ පන්තියට ඇවිල්ලා බලන්න තේරෙයි. එතකොට මගේ නම තනුගේෂන්. මම අධ්‍යාපනය ලැබුවේ මාතර රාහුල විද්‍යාලයේ. මම දැනට කොළඹ වෛද්‍ය පීඨයේ පළවෙනි වසරේ ශිෂ්‍යයෙක් විදියට අධ්‍යාපනය ලැබෙමින් ඉන්නවා. මාස 8ක් වැනි කෙටි කාලය දෙවන වර විභාගයට සූදානම් වීමට යොදා ගැනීමේදී මම ශුද්ධ ගණිත විෂය සඳහා ගිහාන්සර්ගේ ශුද්ධ ගණිත පන්තිය තෝරාගත්තා. ගිහාන්සර් එක කතා කරාට පස්සේ ගිහාන්සර් මට මෙන්න මෙහෙම කරන්න කියලා වැඩපිළිවෙලක් දුන්නා. ඊට අමතරව මගේ පොඩි ප්ලෑන් එකක් තිබුණා. මම මෙන්න මෙහෙම කරගෙන කියලා කරන්න ඕන කියලා. ඊට පස්සේ මම ගිහාන්සර්ගේ රිවිෂන් පන්තියට සහ තියරි පන්තියට දෙකටම මෙන්න මේ කාලය ඇතුළත සහභාගී වුණා. මෙන්න මේ කාලය ඇතුළත ගිහාන්ස ඇත්තටම මට පෞද්ගලිකව ගොඩක් උදව් කරා මෙන්න මේ විදිහට කරන්න, මේ වගේ කට් වැඩ කරන්න කියලා. ඊට අමතරව මම පෞද්ගලිකවත් වැඩ කරන්න වෙනම පේපර්ස් කරලා විෂයන් හදාගෙන වැඩ ටික කරගෙන ගියා. ඇත්තටම මට විෂය පටන් ගනිද්දී තිබ්බේ එකම බලාපොරොත්තු තමයි මට ඒකක් දානවා කියන එක. එතකොට හැබැයි ගිහාන්ස මට අර පොඩි අර මොරාල් එක හිටපු ගමන් මොරාල්ස් දුන්නා. මෙන්න මෙහෙම කරන්න කියලා මට චැලෙන්ජස් දුන්නා. මෙහෙම කරන්න කියලා. ඇත්තටම සර් දීපු සමාන චැලෙන්ජස් නිකන් චැලෙන්ජ් එකක් වගේ දීපු වෙන තමයි මම ඒව අරගෙන අර ටික ඉස්සරහට කරගෙන ගියේ. එතකොට ඒ වගේ දේවල් මට ගොඩක්ම පන්නරයක් වුණා මෙන්න මේ රිසල්ට් එක යන්න.